කිව්වේ ඇති මෙහෙන්. මේ තුවාලනොත් ගෝස් නෑ. තුවාලනොත් ඔව් ඈ. ගෝස් නෑ ගාගන්න එපා. ඉන්න අර වනේ. විනහන් ගාන උඹට නැත්තා. අන්න මෙයා මේ ඔළුව මම පීන ඔයාගේ මේ මෙයාගේ බඩට ඉදනා වගේ මෙයා මහි. මුණ බං ඉන්න ගහක් පස්සේ එතන අමාරුද? ඉස්සරහට එන්නකෝ. අස්සේ උපදකන් එක ගේමුද? හරි හොඳයි ඉන්න. ඔයාට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ පොඩ්ඩක් ඉන්න. දැන් ටික කාලෙක ඉඳලා මට ඔයා ගැන අනේ මන් දන්නේ අමුතු හැඟීම් දැනෙන්න ගත්තා. හරිද? මං හිතන්නේ ඒක ඔයාටත් තේරිලා ඇති. අපි දැන් මේ ලයිව් වලදී අපේ කට්ටිය අපි දෙන්න ගැලපෙනවා. ඒ කියන්නේ මැච් වෙනවා කියලා. ඉතින් සහ අපි දෙන්නට ගොඩාක් කට්ටිය එකතු වෙන්න කියලා එහෙම කිව්වනේ. ඉතින් මට ඒ කට්ටියගේ ඒ කීමනත් එක්ක සහ ඔය අනික ගෙදර වැඩත් පුළුවන් කිව්වා හොඳට කරන්න. ඒකට ඔයාගේ වයසත් එක්ක දැන් ඔයාට මැරි කරන්නත් පුළුවන්. මේ ඔයා ගොඩක් ලස්සනයි. මං හිතනවා මහි මට මගේ ජීවිතේ මං බලාපොරොත්තු මම ඊන මැව්ව ඒ ආදරේ යාගා ඇති කියලා මහි. ඉතින් මම මේ ආව ට්‍රිප් එක අවස්ථාවක් කරගෙන ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. අහන්නද? අහන්නකෝ ඔයා මාව මැරි කරන්න කැමති? කියන්නකෝ. මං කැමති එතනමද කියන්නේ? ඒ කියන්නේ ඔයාට මං ගැන කැමැත්තක් තිබ්බද? ඔව් පොඩ්ඩක්. සරුවා. wait what? මේ සින්ඩා බස් එකේ බං කොක්කරම අස්සේ උපදකන් එක නැත්නම් ඉන්න තමාරු